ආයුබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි විස්මිත ටීවී අපි අපූර්ව වැඩක් කරන්න කල්පනා කළා. ඒ තමයි මැජික් කියන්නේ හරි අපූර්ව කලාවක්. එන්නේ ඉතින් මේ මැජික් කලාවට ඇල්මක් දක්වන අපේ රටේ පුංචි දූ පුතුන් වෙනුවෙන් ඔවුන්ගේ කුසලතාවයන් එළි දක්වන්න ඔවුන්ගේ හැකියාවන් ඉස්සරහට අරන් ඉන්න අපි අපූර්ව වැඩසටහනක් තියාගත්තා කළා. ඒ තමයි අපේ රටේ සිටින පුංචි මැජික් ශිල්පීන් ළමා මැජික් ශිල්පීන් මැජික් තරු බවට පත් කරන මායා ලොබේ අපි මැජික් තරගාවලිය. ළමා මැජික් ශිල්පීන් 17 දෙනෙක් පළමු වටේ මේ වෙනකොට තරග කරලා ඉවරයි. ඔයගොල්ලන්ගේ සහයෝගයෙන් ඔයගොල්ලන්ගේ උදව්වෙන් උපකාරයෙන් පළවෙනි වටේ අපේ අතදී පුංචි දුපුතුන් මැජික් ඉදිරිපත් කළ අවසානයි. අපි සූදානම් වෙනවා දෙවෙනි වටේ මැජික් ඉදිරිපත් කරන්න. පළමු වටේ අපිත් එක්ක තරග වෙනවා ඕමාගමින් සනුකම වාගීෂා. ඒ වගේම සස්මිනි මෙතුණිමා. නියදගලින් තිසුක දිසෙන්. ඒ වගේම මිනෙත් උත්සිල්. ඒ වගේම රිහන්සා හසන්. ඒ වගේම ඕමාගමින් මෙද්දිනි සෙතුන්සා. හම්වෙන්නේ සෙනාර ඇන්ජලෝ. ඕමාගමින් මෙතුජ සිතුන්ගෙන්. කිරිගම් පමුණුවෙන් තිසුන් ආකර්ෂිත. බලංගොඩින් තිසුන් විමර්ශා. හබලකලින් ටෙෂා ප්‍රභාස්වර. ගලවෙලවත්තෙන් සෙනුර දේවින්ද. බලංගොඩින් යසිත් සිහනන්ද. ඕමාගමින් කෙමිදු දුල්මෙන්. ඒ වගේම කිරිගම් පමුණුවෙන් විද්‍යාංජලි හරේසා. කොට්ටාවෙන් රිද්ම සංදේ. ගලවෙලවත්තෙන් මිනිදු චතුර්ප්‍රිය. මෙන්න මේ දුපුතුන් 17 දෙනා මේ වන විට තරග වෙදිලා යම් ස්ථාන දිනාගෙන තියෙනවා. මේ මැජික් තරගවලිය වට ගණනාවකින් සමන්විතයි. විස්මිත ටීවී අපි කල්පනා කළා මේ සඳහා සහභාගී වෙන පුංචි දුපුතුන් අවසාන වටේ දක්වා අවසාන මහා තරගය දක්වා රැගෙන යනවා. එහිදී අපි ජනප්‍රියම මැජික් ශිල්පීන් 3 දෙනෙක් දක්ෂතම මැජික් ශිල්පීන් 3 දෙනෙක් අපි තෝරනවා. ඊට අමතරව සහභාගී වෙන සියලුම දෙනාට මැජික් ඉදිරිපත් කිරීමේ අවස්ථාව දෙවන්ත වේදිකාවක සිට ඉදිරිපත් කරලා අපි අවස්ථාව සලසලා දෙනවා. දක්ෂතම මැජික් ශිල්පියා අපි තෝරන්නේ විනිශ්චය මණ්ඩලයක් හමුවේ. ඒ වගේම ජනප්‍රියම මැජික් ශිල්පියා අපි තෝරන්නේ ආදරණීය ප්‍රේක්ෂක ඔබේ ප්‍රතිචාරයත් එක්ක. ඔබ කල යුත්තේ වීඩියෝ නරඹා ලයික් එකක් දැමීම පමණයි. ඒ අනුව තමයි අපි ජනප්‍රියම මැජික් ශිල්පීන් 3 දෙනා තෝරන්නේ. දැන් පළවෙනි වටේ අපි ওই විදිහට කරගන්නේ. පළවෙනි වටේ විනිශ්චය මණ්ඩලය වෙනම තෝරලා තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂක ඔබත් තෝරලා තියෙනවා. ඉතින් ඔබ දැක්වූ ප්‍රතිචාරය අනුව ජයග්‍රහණය කළ කීප දෙනෙක් නම් මම මේ සඳහන් කරනවා. පස්වන ස්ථානයේ දිනාගෙන තියෙනවා ලකුණු 963ක් අරගෙන නියදගලින් රෙහන්සා හසන්. ඒ වගේම හතරවෙනි ස්ථානය දිනාගෙන තියෙන්නේ බොහොම දුර බැහැර හිටපු පුංචි දියණියක්. ඒ තමයි තිසුලි විමර්ශා. ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1534යි. තුන්වෙනි ස්ථානය දිනාගෙන තියෙන්නේ කිරිගම් පමුණුවේ තිසුන් ආකර්ෂිත පුතා. ඔහු ලබාගෙන තිබෙනවා ලකුණු 1880ක්. දෙවනි ස්ථානය ගන්නේ කිරිගම් පමුණුවටමයි. ඒ විද්‍යාංජලි හරේසා. ලබාගෙන තියෙන ලකුණු සංඛ්‍යාව 2368යි. ඉතින් ඔබ හිතන්නේ ජයග්‍රහණය කළේ කවුද කියලා? ජයග්‍රහණය කරලා තියෙන්නේ හබලකඩින් ටෙෂාන් ප්‍රභාස්වර. ලබාගෙන තියෙන ලකුණු සංඛ්‍යාව 3398යි. ඔය විදිහට තමයි පිළිවෙලින් ඔවුන් ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ජයග්‍රහණය කරපු අය මේ ලිස්ට් එකේ අනිත් අය අපි අවසන් මහා තරගය දක්වා අරගෙන යනවා. ඉතින් අද මේ හිතවතුනි සූදානම් වෙන්න දෙවනි වටය අපි ඉතා ඉක්මනින් වීඩියෝ විස්මිත ටීවී හරහා ඔබ වෙත ඉදිරිපත් කරලා සූදානම්. ඉතින් මායා ලොබේ අපිත් එක්ක හැමදාම ඉන්න. ඔබට අපි ආරාධනා කරනවා දිගටම අපේ වීඩියෝ නරඹන්න, subscribe කරන්න, ඔවුන්ට
වීඩියෝ එක නරඹින්න ලයික් එකක් දෙමින් ඔවුන්ට ඔබේ සහයෝගය ලබා දෙන්න. එහෙනම් සියලුට බොහොම ස්තුතියි.